ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ බේකරිය වගේම රසට ගෙදරදී ජෑම් බනිස් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු ඒ සඳහා අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. පාන් පිටි 250යි, මාගරින් මේස හැඳි 1යි, ඊස්ට් තේ හැඳි 1යි, ස්ට්‍රෝබෙරි ජෑම්, ලුණු කුඩු තේ හැඳි භාගයයි, සීනි මේස හැඳි 1යි, බිත්තර 1යි, වතුර මිලිලීටර් 150යි. මුලින්ම මම පාන් පිටි ටිකට ඊස්ට් ටික එකතු කරලා බිත්තර, සීනි, ලුණු කුඩු, මාගරින් එකතු කරලා කවලම් කරගෙන මද උණුසුම් ජලය ටික ටික දාලා මේ විදියට ඩෝ එක මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ ඩෝ හුක් ඇටෑච් කරලා මේ විදියට ඩෝ එක හොඳින් අනාගත්තා. මේ විදියට ඔයාලට අතින් උනත් විනාඩි 15ක් 20ක් හොඳට නීට් කරලා මේ ඩෝ එක හදාගන්නත් පුළුවන්. ඒ විදියට හදාගත්ත ඩෝ එකේ මම තෙල් ටිකක් ගාලා මේ විදියට ගුලියක් හදාගෙන ඩෝ එක තියෙන භාජනයටත් තෙල් ටිකක් ගාලා ඩෝ එක දාලා හොඳින් කවර් කරලා පැය භාගයක් පමණ වහලා පැත්තකින් තියාගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට තියාගත්ත මගේ ඩෝ එක. මේ ඩෝ එක හරි පදමට ආවට පස්සේ හොඳ සොෆ්ට් ගතියක් එනවා. මේ විදියට වාතය ඉවත් කරලා ඩෝ එක කොටස් 6කට මම වෙන් කරගන්නවා. ඒ විදියට වෙන් කරගත්ත ඩෝ එකෙන් එක් කොටසක් අරගෙන මම මේ පෙන්වන ආකාරයට රවුන්ඩ් හැඩයට තුනී කරගන්නවා. දැන් මම ජෑම් පාස් එකේ ජෑම් ටික තියාගන්නයි හදන්නේ. මේ විදියට ජෑම් තේ හැන්දක් අරගෙන ජෑම් පාස් එක මැද්දෙන් තියලා මේ පෙන්වන ආකාරයට දෙකට නවා ගන්න ඕන. මේ ජෑම් පාස් එක හදාගනිද්දී ඔයාලා හොඳින් සීල් වෙන විදියට තමයි හදාගන්න ඕනේ. දැන් මම මූඩියක් අරගෙන මේ විදියට ජෑම් පාස් එකේ හැඩය හදාගන්නවා. ඒ වගේම හැන්දක් පාවිච්චි කරලා මේ පෙන්වන ආකාරයට හදාගන්නවා. ඒ විදියට හදාගත්ත ජෑම් පාන් ටිකට තෙල් ටිකක් ගාලා විනාඩි 15ක් පමණ මම කවර් කරලා තියාගන්නවා. මේ හරියටම විනාඩි 15කට පස්සේ දැන් මම සීනි ටිකක් උඩින් දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වුණ oven එකට ජෑම් පාස් ටික දාලා මේ විදියට බේක් කරගන්නවා. මේ තියෙන්නේ ඒ විදියට බේක් කරලා රසට හදාගත්ත මගේ ජෑම් පාන් ටික. මේ බලන්න බේකරියේ හදපු එකක් වගේමයි. ඔයාලත් හවස තේ වෙලාවට මේ විදියට හදලා රස කොහොමද කියලා කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.